ඊශ්‍රායෙල් ඉන්න බව පෙනී හිටීමෙන් අමුතුම ගේමක් ගන්න හෙරක් පිළිබඳ විස්තරයක් දෙන්නද? මෙන්න මේ ෆොටෝ එකේ ඉන්නේ ඇය තමයි. මේ තියෙන්නේ ඇයගේ ලංකාවේ WhatsApp දුරකථන අංකය සහ සාමාන්‍ය දුරකථන අංකය. මේක දෙකම වැඩ කරනවා. ලංකාවේ නම්බරෙත් වැඩ කරනවා, WhatsApp එකත් මේකේ වැඩ කරනවා. මේ කතාව පට්ට අපූර්ව කතාවක්. මම පෙනී හිටින්නේ මම ජෙරුසලම් වල වැඩ කරන කාන්තාවක් කියලා. එහෙම කියලා පෙනී හිටලා ඊශ්‍රායලයේ මේ වැඩ කරන අය හොයාගෙන ඒ අයට දුරකථනයෙන් මේ TikTok එකෙන් අඳුනගෙන පසුව WhatsApp කරා සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා වැඩේ කියන්නේ වීඩියෝ කෝලුත් ගන්නවා. මේ වීඩියෝ කෝල් ගන්නකොට ඉතින් සාමාන්‍යයෙන් මාරයට තමයි වීඩියෝ කෝල් අරගෙන තියෙන්නේ. ඉතින් ඒ අරගෙන ඉතින් සම්පූර්ණ විශ්වාසය ඇති වෙන විදියට වැඩ කටයුතු ඔක්කොම කරලා තියෙනවා. ඇව්වම කියලා තියෙනවා මම ඉන්නේ ජෙරුසලම් වල කියලා. කියලා සතියක් විතර යගේ කොහොමද කරලා හන්දලා වීඩියෝ කෝල් ඉඳලා ෂණිකව මේ කාන්තාවගේ තාත්තා නැති වෙනවා. ඔන්න දැන් අද මුදල් අදීසියක්. හරිද? තාත්තා නැති වෙලා ඉතින් මුදල් අදීසියක්. ඔන්න ඉතින් අර අපේ අසරණය නෙමෙයි හරකට මේ රටේ තිල්ලානේ වගේ මෝඩයෝ ගෑණියෙක් චුට්ට කතා කරාම මෝඩ වෙන අය ඉන්නවනේ. ඉතින් මේකට කියලා අනේ බයන්නකෝ සල්මේ බයන්නකෝ තාත්තා නැති වුණා මගේ අතේ සල්ලි නැහැ පුළුවන් නම් ලංකාවට මෙමය සල්ලි යවන්න ඕනේ මට පුළුවන් නම් ඉක්මනට මේ සල්ලි ටිකක් දෙන්න කියලා ලක්ෂ 2යි ගහනවා. ලක්ෂ 2යි ගහනවා 3යි ගහනක්ද කොයිද? සල්ලි ඉල්ලගෙන 10 වෙනිදා පඩි ගත්තම දෙන්නම් කියලා අරගෙන ඊට පස්සේ මේ කොහොමද එන්න කියලා ජෙරුසලම් වලට එන්නත් කියලා ලොකේෂන් එකකුත් දාලා මෙන්න මුව බ්ලොක් කරලා. ඉතින් ඔය වගේ ගේම් ගහන අය ඉන්නවා මේ ඊශ්‍රායලයේ කියලා කතා කරනවා. එහෙම කතා කරපු පළියටවත් මේ ලොකේෂන් එකක් එව්ව පළියටවත් මචං ටෙලිෆෝන් නම්බරේ ලංකාවේ නියකෝ ඉතින් ලෝකල් නම්බරයක් කරේ නැති ඔය මේ එහෙම ඉතියා කියලා සල්ලි දෙන්න ලෑස්ති වෙන්න එපා කාටවත්. Taman අඩු ගානේ හම්බු වෙලාව නම් ඒත් කමක් නැහැ. මේ රටේ නම්බරයකින් කතා කරලා දිනවා ඒත් කමක් නැහැ. WhatsApp එකකින් ලංකාවේ නම්බරයක් එක කතා කරපු පළියේද මචං මේ ඉන්න අනිත් උන්ටත් එක කියන්නේ අවු වෙන්න එපා හොඳේ. මේවා මේ ඩබල් ගේම්. මේ ගෑනුයි බලපන් සල්ලි දාපු රිසිට් තුන. පේනවනේ රිසිට් තුනටම සල්ලි දාලා දෙනවා. හරි ලක්ෂ ගාණක් අරගෙන මේ ගෑණි දැන් ඇවිල්ලා බ්ලොක් මේ ඌව බ්ලොක් කරලා. දැන් ඌට දැන් TikTok උත් නැහැ, WhatsApp උත් නැහැ, සල්ලිත් නැහැ. ඒ නිසා ඔය අනිවාර්යෙන් ඔය ගෑණි ඔය මේ දැන් මේ කුණු රසෙන් ඉන්නේ. දැන් මේ දන්නවා දැන් මේම කරලා ගන්න පුළුවන් කියලා. අනිවාර්යෙන් තවත් ඒ උන්ට අපෝ ගේම ගහන්න පුළුවන්. ඊශ්‍රායලෙන් පරිස්සම් ගියා. අපි මේ නංගිරත් මේ වීඩියෝ එක යවමු. ඔන්න ඔයාව ජාත්‍යන්තරයට අපි යවනවා කියලා. එහෙනම් ජය වේවා.